අයිබෝවන් දරුවනේ මම අද හිතුවා ඔයගලන්ට මේ සංවේදනය සම්බන්ධ මූලිකාංග පිළිබඳව ඔයාලට කියලා දෙන්න. සංවේදනය කියන්නේ මොකද්ද? සංවේදනය කියන්නේ අදහස් සහ තොරතුරු හුවමාරු කර ගැනීමක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? නැත්තම් ඔය සංවේදනය කියන්නේ මොකද්ද කියන එක ගැන එක එක පුද්ගලයෝ එක එක විදිහේ නිර්වචනයන් ඉදිරිපත් කරලා තියෙනවා. සමහරවිට ඔයගොල්ලෝ මේ නිර්වචන දන්නවත් ඇති. මොනවද? එක නිර්වචනයක් ගත්තොත් හැරල්ඩ් ඩී ලැස්සෙල් කියලා තියෙන මොකද්ද? යම් කිසිවක් කිසියම් මාධ්‍යකින් යමෙකුට බලපෑමක් ඇති කිරීම සඳහා කියන ලබන දෙය. ඒකට මේ සංවේදන මූලිකාංග ඒ නිර්වචනයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවාද? එක සංනිවේදකය. දෙවෙනියට මොකද්ද? සංදේශයක් තියෙන්න ඕන. ඊළඟට ග්‍රාහකයෙක් ඉන්න ඕන. ඒ වගේම තමයි සංදේශය ලබා දෙන්න මොකද්ද ඕනේ? මාධ්‍යයක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඒ වගේම තමයි ඒ පණිවිඩය ලබා දීමෙන් අනිවාර්යයෙන්ම ග්‍රාහකයා තුළ බලපෑමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ මූලිකාංග ටික මෙතන මම ඔයාලට ලියලා පේනවනේ. එතකොට මෙතන මම ලියලා දෙනවා සංනිවේදකය, ග්‍රාහකය, මාධ්‍ය, සංදේශය, බාධක. මෙන්න මේ මූලිකාංග මීට වඩා තව මූලිකාංග ගණනාවක්ම තියෙනවා. ඔයගොල්ලන්ට මේ සංවේදනය සම්බන්ධව මූලිකාංග කියන පාඩමේ දිගින ගන්න. එතකොට දැන් මුලින්ම ගත්තොත් සංනිවේදකය. සංනිවේදකය කියන්නේ කවුද? දැනවරිම සංදේශය ලබා පණිවිඩය දෙන්න නම් සංනිවේදකෙක් ඉන්න ඕනේ නේද? සංවේදකයෙක් කියන්නේ කවුද? පණිවිඩය ලබා දෙන පුද්ගලයා නේද? සංවේදකයා අනිවාර්යයෙන්ම ග්‍රාහකයා පිළිබඳ හොඳ පරිචයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ග්‍රාහකයා මොන විදිහේ ග්‍රාහකයෙන්ද? එයාගේ අත්දැකීම් පසුතලය, ඊටසේ එයාගේ භාෂාව දැනුම මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ සංවේදනය සාර්ථක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගමුකෝ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍ය විවිධ විදිහේ රිසර්ච් කරනවා නේද? දැන් විශ්වවිද්‍යාල ළමයි කට්ටිය ගොවීන්ට මොකක් හරි වැඩසටහනක් කරනවා කියමු. ගොවීන් කොහේ දුර පළාතක නේද? එතකොට එයාලට එහෙම වැඩසටහනක් කරන්න නම් අනිවාර්යයෙන්ම ගොවීන්ගේ අත්දැකීම් පසුතලයේ භාෂාව පිළිබඳව දැනුම පිළිබඳව ඒ හැමදේම පිළිබඳව හොඳ අත්දැකීම පරිචයක් අනිවාර්යයෙන්ම තියෙනවා. නැත්නම් ඒ සංවේදනය සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහැ. ඊවනේ ඒක ඒ වගේම තමයි භාෂාව ගොඩම වැදගත් වෙන ගොවීන් මේ එහෙම කියන්නේ සංවේදනය සිදු කිරීමේ භාෂාවත් ගොඩම වැදගත් වෙනවා. ඊළඟට කවුද? ග්‍රාහකයා. දැන් අපි පණිවිඩය දුන්නට දැන් මම සංවේදකයෙක් කියමු. ඒකට දැන් මම දෙන පණිවිඩය ගන්න පුද්ගලයා නැත්නම් ඒකට සාර්ථක සංවේදනයක් එතන සිද්ධ වෙලා තියෙනවද? නැහැ. මේ අනිවාර්යයෙන්ම ග්‍රාහකයෙක් ඉන්න ඕනේ. පණිවිඩය දුන්නාම ඒක ගන්න ග්‍රාහකයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම දැන් ඔයාලට මේ පන්ති කරනවා කියමු. එතකොට මේ වීඩියෝ එක බලන්න, නෝට් එක ලියා ගන්න. මේ දැනුම ලබා ගන්න අනිවාර්යයෙන්ම ඔයාලනේ. එතකොට ඔයගොල්ලෝ තමයි ග්‍රාහකයා වෙන්නේ. එහෙම නේද? එතකොට ග්‍රාහකයාට අනිවාර්යයෙන්ම සංවේදකයා ලබා දෙන සංදේශය පිළිබඳව හොඳ අවබෝධයක් වෙනම